ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම මූලාසනාරුඩ අපේ ජ්‍යොතිර්වේදී ප්‍රඥාදේශ ප්‍රේමතුමන්ගේ අවසරයි. කොහොමද ඇත්තම මට පැවැරෙන මාතෘකාව ඍෂි මතය සැඟවුවේ ජ්‍යොතිර්විද්‍යාව ගොඩනගන්නේ ඇත්තම මේ ප්‍රධාන වශයෙන් 18 දෙනෙක් ඍෂිවරු මුල් වෙනවා. ඒතර මේ ලෝක කී දෙනෙක් කියන දේ වශයෙන් මොබේ පොත ප්‍රින්ට් වෙන්නේ නැති ප්‍රශ්නකුත් තියෙනවා. බෘහත් පරාශරය තමයි ඇත්තම මේ බෘහත් පරාශරයේ කියවීම අනිවාර්යයි මේ වෛදික ජ්‍යොතිෂය පිළිබඳ හරිම අවබෝධයක් ගන්න. බෘහත් පරාශරයේ පරාශර ඍෂිවරයා මෛත්‍රීට ඉගෙනගෙන මොකක්ද කියන එක ඉගෙන ගත්තොත් මේ වෛදික ජ්‍යොතිෂය හරියට ඉගෙන ගත්තොත් ඇත්තම මේ ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳ හරිය පැහැදිලි අවබෝධයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් බොහෝ දෙනෙක් විශේෂයෙන්ම තරග කරනවා මේක නම් වශයෙන්ම කියන්න පුළුවන් ඔය අපේ කවුද පීඑස්එල් ලක්ෂාත් මහත්තයා. ඒතකොට මෑතක ඉන්න අපේ මිත්‍රේ කුමාර කොග්ගලගේ කියලා මේ සජන මහත්තයා මේ භව කේන්ද්‍ර ක්‍රමයේ පට්ටවල් කරුවක් මේ දල කේන්ද්‍ර ක්‍රමයේ තමයි නිවැරදි. හැබැයි ඔබ නොදන්න දෙයක් මම කියන්නම්. ඍෂිවරු සහ පූර්වාචාර්යන් අනුමත කරලා තියෙන්නේ දල කේන්ද්‍ර ක්‍රමය නෙමෙයි භව කේන්ද්‍ර ක්‍රමය. කාටද සැකයක් තියෙනවා නම් බෘහත් පරාශරයේ 46 වෙනි ශ්ලෝකය කියවලා බලන්න. බෘහත් පරාශරයේ 46 වෙනි ශ්ලෝකයේ කියනවා භාව ස්ಫುಟ ගන්න විදිය ආරාම සංදි විරාම සංදි මධ්‍ය ස්ಫುಟේ ගන්න විදිය සහ භාව 6ක ස්ಫುಟ සකස් කරලා ඉතුරු භාව 12 ඉතුරු භාව 6 ස්ಫುಟ ගන්න විදිය. ඒතකොට පරාශර තමයි ලෝකේ පළවෙනි වතාවට භාව කේන්ද්‍ර පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මේ ගැන මේ ලිපි කීපයක් ඇතුළත සම්පත පුවත්පත ලිව්වා. ඊයේ ලිව්වා දවස් 7 පළවෙනි මේ භාව කේන්ද්‍ර සියලු භාව කේන්ද්‍ර විරෝධීච්ච පිළිතුරක් කියලා මම මේ ලිපියක් ලිව්වා. මේ ඒකේ මම ඇත්තටම දැම්මා ඔය බෘහත් පරාශරයේ ඊළඟට මානසාගරයේ ශ්ලෝක 4ක් වෙනම සම්පූර්ණ වෙන් කරලා තියෙනවා භාව කේන්ද්‍ර ක්‍රමය ගැන උගන්වන්න. මගේ මතකේ නිවැරදි නම් 433 ඉඳලා 434 විතර වෙනවා මානසාගරයේ පැහැදිලිවම තියෙන්නේ භාව කේන්ද්‍ර ක්‍රමය සම්බන්ධව. ඒකේ කියනවා මේ උප්පත්තිය ගමන් යාම විවාහය ඒ වගේම කේශච්චේ පුංචි දරුවෙක් කොණ්ඩේවත් කපන්න එපා කියලා කියනවා භාව කේන්ද්‍රය හදන්න නැතුව. භාව කේන්ද්‍රය හදන්නේ නැතුව පුංචි දරුවෙක් කොණ්ඩේ කපන්න නැගදාකට හදන්න එපා කියලා පැහැදිලිවම මානසාගරයේ 433 ඉඳලා 434 වෙනකන් ශ්ලෝක ටික බැලුවොත් ඔබට පුළුවන්කමක් තියෙනවා නම් භාව කේන්ද්‍ර කියන වචනෙන්ම කියලා තියෙනවා මෙන්න මේ කාරණාවක් කළ යුත්තේ භාව කේන්ද්‍ර සකස් කිරීමේ පමණයි කියලා. එතකොට කවුරු හරි භාව කේන්ද්‍ර වලට පහර දෙනවා නම් ඒ ඔවුන් පහර දෙන්නේ ඍෂි මතයට. ඔවුන් පහර දෙන්නේ පූර්වාචාර්ය මතයට. ඔවුන් පහර දෙන්නේ සරච්චන්ද්‍ර මහත්තයාට හෝ ප්‍රශාන්ත් මල්ලිගේ මහත්තයාට හෝ නෙමෙයි. එහෙම හිතාගෙන පුද්ගලික කොන්තරයක් පිළිමා ගන්න භාව කේන්ද්‍ර මේ කොහොමද ගහනවා නම් ඒ ගහන්නේ පරාසරට. ඒ ගහන්නේ මානසාගරයේ කතුවරයට. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්න ඕනේ බොහොම පැහැදිලිව බෘහත් පරාශරයේ 46 වෙනි ශ්ලෝකය 45 46 ශ්ලෝක දෙකම මේකට අදාළයි. මේ ශ්ලෝක දෙක අනුව භාව කේන්ද්‍රයෙන් පමණයි නිවැරදිව පලාපල කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකද ඒක හේතු වෙන්නේ සමහර වෙලාවල සරචන මහත්තයා මාතෘ මේකට එකඟ වෙයි. මේ සමහර උපදින වෙලාවල සරචන මහත්තයා භාව කියනවා. මම දුක මාතේ කිව්වේ. සමහර වෙලාව කියන්නේ මේ ඇත්තට මේක භාව මම ඊළඟ ලිපිවල සම්පත් පුවත්පතේ උදාහරණත් එක්කම භාව කියලානේ පෙන්නනවා. ඒ නිසා තමයි පරාශර මහරිෂිවරයා මේ බෘහත් පරාශරයේ භාවසාත් ඒක මම පරිච්ඡේදයක් කියන්නම්. භාව සංදි සාධනත්වයයි. භාව සංදි කියන පරාශර මහරිෂිවරයා කියලා කියනවා. ඒ කියන්නේ ඒක නෙමෙයි. එතකොට අපි කියන්න ඕනේ පරාශර මහරිෂිවරයා කියනවා මානසාගරයේ කතුවරයා කියනවා ඊළඟට ඔය කුමාරසිංහ කියලා මහත්තයෙක් ලියුවා මේ ජ්‍යොතිෂ ඉගෙනුමට පහසුම දෙක කියලා පොතක්. මේ පොතේ පැහැදිලිවම භාව කේන්ද්‍රය කියලා දෙන ඒතරක් නෙමෙයි දල කේන්ද්‍ර සම්බන්ධ පළවෙනි විවේචනය ලංකාවේ කරන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ආත්‍රය කියන නමින් පොත් කීපයක් ලිව්වා ජ්‍යොතිෂය සහ ආයුර්වේදය සම්බන්ධව. ජ්‍යොතිෂය සම්බන්ධයෙන් උන්වහන්සේ පරිවර්තනය කරපු පොතක් තමයි මේ
ඒ පොත ජිනේන්ද්‍ර මාලාව. තත්කාලික ජිනේන්ද්‍ර මාලාව. ජිනේන්ද්‍ර මාලාවේ හැදින්වීම කියනවා මේ තත්කාලේ වර්ධිනව භාව කේන්ද්‍රයක් හදන්න තු දල කේන්ද්‍රේ පලාවල ගියොත් කියන්නේ. ඊළඟ අපේ බෙල්ලන හාමුදුරුවෝ මේ ලොකු කැපවීමක් කරා. බෙල්තක හිවර්ට් රාන්දු මහත්තයා, එස්.ඩබ්ලිව් කස්රත් මහත්තයා ප්‍රෙසිඩන්ස් ක්‍රමයේ භාව කේන්ද්‍ර ක්‍රමය කස්රත් මහත්තයා සහ පී.ආර්. වීරසිංහ මහත්තයා දිනු කරද්දී හිවර්ට් රාන්දු මහත්තයා ශ්‍රීපති සිද්ධාන්තය වෙනම සංවර්ධනය කරා, වෙනම ගුරුකුලයක් නිර්මාණය කරා ප්‍රතිහත දෙන්නේ. හැබැයි මේ එකක්වත් ඍෂිමතයට විරුද්ධ නැහැ. මේ තුල තමයි ඇත්ත ඍෂිමතය තියෙන්නේ. දැන් මේ අර මං කියව පහර දෙන කීප දෙනා අතර ඉන්නවා කුමාර කොග්ගලගේ මහත්තයා. ඊළඟට මං කියව රතුවිතාන මහත්තයා. රතුවිතාන මහත්තයා ගැන මේ නවීන්ව කියන්න වෙනවා. රතුවිතාන මහත්තයා සමහර පොත්වල භාවකයෙන් දැඩිව ගහනවා. හැබැයි හේමසිරි කුමාරතුංග මම ඊළඟට කියනවා. දැඩිව ගහනවා. හැබැයි රතුවිතාන මහත්තයා මම අවශ්‍ය නම් කියලා දෙනවා මේ පොත් ටික කාලේ අවශ්‍ය වුණොත් බලා ගන්න. 200 ජ්‍යොතිෂ සිද්ධාන්ත සහ ජ්‍යොතිෂ ගැටලු කියලා පොතක් ලියනවා. රයන්නේ රතුවිතාන මහත්තයා නමින් මේ පොත කියනවා කොහොමද? ඒ පොතේ 288 291 298 ප්‍රශ්න කියවලා බැලුවොත් එහෙම රතුවිතාන මහත්තයා උගුරට හොරා බෙහෙත් කරලා හදලා. ඒ කියන්නේ ඒකේ 288 ප්‍රශ්නේ අහන්නේ මේකයි. එයාම ප්‍රශ්න අහලා උත්තර ලියනවා මේ ඒ ප්‍රශ්නේ අහන්නේ උශ්චික අංශක 19 කවුරු හරි ඉපදුනොත් උශ්චික ලග්නේ 19 වෙනි අංශකේ කවුරු හරි ඉපදුනොත් සිංහ රාශියේ 29 වෙනි අංශකේ නම් සිකුරු ඉන්නේ එයාගේ සිකුරු දකින්නේ 4ද 5ද කියලා. උත්තරේ දෙනවා රතුවිතාන මහත්තයා සිව් වෙන්නයි. මොකද හේතුව මීනේ 4 දක්වා සිව් වෙන්න බලපෑම් තියෙනවා. දැන් මීනේ අංශක 4 දක්වා සිව් වෙන්න ඉන්න බෑ දල කේන්ද්‍රයක. මම මේ කියන කාරණා ටික මම ඊයර සම්පත පුවත්පතට ලියපු ලිපියේ කවුරු සහිතව සවිස්තරව ලිව්වා. තව සත් දෙකක් ඇතුළත බොහෝ දෙනෙක් පළවේ. ඉතින් පැහැදිලිවම මේ ඊළඟට මහා පුරුෂයෝ බලන්න ඕන ඊළඟ ප්‍රශ්න අහනවා මේ රාශි කේන්ද්‍රෙන්ද භව කේන්ද්‍රෙන්ද කියලා. රතුවිතාන මහත්තයා වැරදිලා ලියලා දෙකෙන්ම කියනවා. ඉතින් දල කේන්ද්‍රයට නම් මොන බම්බුවකටද භව කේන්ද්‍රය බලන්නේ කියන්නේ. මේ කරන්නේ උගුරනවා බෙහෙත් කරන්නේ. මොකද මානසාගරය සහ බෘහත් පරාශරය ඊළඟ ඉන්දියාවේ තිබෙන ඉතාම විශිෂ්ට ජ්‍යොතිෂ ක්‍රමය තමයි ශ්‍රීපති පද්ධතිය. මේ ක්‍රමවල බොහොම පැහැදිලිව කියනවා භාවිතා කළ යුත්තේ දල කේන්ද්‍ර ජ්‍යොතිෂ පිවිසුම පොතට රහස්‍යවාන් මතයේ ජ්‍යොතිෂ පිවිසුම පොතට අපේ අගමහා පඬිතුක බලංගොඩ ආගමැති හඳුරලා ලියනවා පූර්විකාව. ඒ පූර්විකාවේ ඇත්තටම තියෙනවා මේ අපේ දේශික බොහෝ දෙනෙක් කතා කරපු කාරණා ටික. ඒ පූර්විකාවේ කියනවා යන්තම් පංචාංග ටිකක් කියවාගෙන යන්තමින් දල කේන්ද්‍රයක් පමණක් සාදාගෙන පවලාපල කියන්න මේ පුරුදු යමුණු කියවෙන නිසා මේ ජ්‍යොතිෂයේ විද්වතුන්ගේ නිග්‍රහයට ලක් වෙමින් තිබේ කියලා ආගමැති හඳුරෝ බොහොම පැහැදිලිව මේක ලියනවා. දැන් කොග්ගලගේ මහත්තයයි මමයි මේ එකක් තමයි දැන් නූතන ජ්‍යොතිෂය කරන ගොඩක් අය පාරම්පරික ජ්‍යොතිෂය සාම්ප්‍රදායික ජ්‍යොතිෂය දන්නේ නැහැ. සාම්ප්‍රදායික ජ්‍යොතිෂය කරන ගොඩක් අය නූතන ජ්‍යොතිෂය දන්නේ නැහැ. නමුත් ඍතුමේ උපස්ථාන දක්වාම මත සත්‍ය මහත්තයා මත එකඟ වෙයි. උපාධිපති දක්වාම පැතිරුණු ඉතා පෘතුල ඥානයක් එතුමිය තුළ පැවතීම ඇත්තම ප්‍රශංසනීයයි ගෞරවණීයයි. මොකද එහෙම නැත්නම් මේ සංවාද කරන්න හරි අමාරුයි සම්ප්‍රදායේ නූතනයේ හරි තේරුම් ගන්න නැත්නම්. දැන් මම කියාගෙන ඉන්නේ මේ දල කේන්ද්‍ර ක්‍රමයේ දී ප්‍රශ්නේ තමයි රාශියයි භාවයයි එකක් කියලා ගන්න. අර පූර්වික අන්මයිකන් කියන රාශි භාව දෙකේ වෙනසවත් නොදන්නේ ලංකාවේ ජ්‍යොතිෂ ක්‍රම මේ කියන්නේ දල කේන්ද්‍ර ක්‍රමයේ සම්බන්ධය. මම නෙමෙයි කියන්නේ අකමහවලදී බලකට අන්මයිකන් හඳුරු. මේ දැන් දල කේන්ද්‍ර ක්‍රමයේ ගත්තොත් එහෙම මේෂ ලග්නේ අංශක බිඳුවේ ඉපදුනා අංශක 29 ඉපදුනා දෙවෙනි ඉරට එන්නේ වෘෂභ රාශිය. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම නොවන නිසා තමයි ඇත්තටම මේ දල කේන්ද්‍ර ක්‍රමයේ වැදගත් වෙන්නේ. සහ මේක මේ වැදගත් මේ නොවේ නිසා මේක අසාර්ථක ක්‍රමයක් වෙන්නේ. ඇත්තටම නිවැරදි කේන්ද්‍ර ක්‍රමය වෙන්නේ භව කේන්ද්‍ර ක්‍රමය. භව කේන්ද්‍ර ක්‍රමය කියන මම අවස්ථා ගන්නවා කවුරුද ගන්න කතා කරනවා. ඇත්තටම මේ සරචන මහත්තයා ස්තුති කරන්න ඕනේ. මොකද එතුමන් මම හිතන්නේ මේ මහත් පරිශ්‍රමයක් දරවේ මේ සම්බන්ධ ලංකාවේ යම් මතයක් ඇති කරන්න මේ දැඩි උත්සාහයක් දරනවා සහ මේ ඒකට මේ භව ක්‍රමයේ ප්‍රහාර එල්ල වෙන්නේ. නමුත් බෘහත් පරාශරයේ හරියට කියවුවොත් මානසාගරයේ හරියට කියවුවොත් පැහැදිලි මානසාගරයේ සහ බෘහත් පරාශරයේ මේ ග්‍රන්ථ දෙකම ඉතා පැහැදිලිව කියනවා මේ අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමය වෙන්නේ භව කේන්ද්‍ර ක්‍රමය කියලා. මොකද අර මං කියව මානසාගරයේ මාතෘකාව තමයි සසන්දි භව සාධනය. මේ නිසා මෙන්න මේ කාරණා එක මේ ඍෂි මතයෙන් පිටට ගිහිල්ලා අපිට මේ කටයුත්ත කරන්න බෑ. දැන් අපේ මංචනායක මහත්තයා කිව්ව බිරිකුණාලි ක්‍රමය විශේෂ සම්ප්‍රදාය. ඒක ඇත්තටම යම් දේවල් කියන්න පුළුවන් බැරි නෑ. දැන් උදාහරණයක් විදියට ඒකේ තියෙන එක සිද්ධාන්තයක් තමයි ගුරු රාහු එක රාශියක හිටියොත් ඉපදලා පළවෙනි අවුරුද්ද ලෙඩ වෙනවා කියන එක. මොකද මංචනායක මහත්තයාගේ ජ්‍යොතිෂ පරිශන හා නාඩි සිද්ධාන්ත
ජන්මවරකතනේ නාඩි සිද්ධාන්ත, ජෝතිෂ පරීක්ෂණ ලිපි, කේන්ද්‍ර විග්‍රහයේ නාඩි සිද්ධාන්ත, ජෝතිෂ සිද්ධාන්ත පිළිබඳ පරීක්ෂණාත්මක අධ්‍යයනය කියන ජෝතිෂයෙන් මෙතෙක් බලන කෘති පහම මම සම්පූර්ණයෙන්ම කියවලා තියෙනවා. ඒ ඇතැම් සිද්ධාන්ත මම ඇතැම් අවස්ථාවල අනුගමනය කරනවා. මේ සත්‍යාවේ තියෙන හැබැයි සම්පූර්ණයෙන්ම මේ භාග 12 අයින් කරලා වෙන ක්‍රමයකින් පලාපල කියන කියොත් එහෙම ඇත්තටම මේකේ අවුලක් වෙන්නේ වෙන මොකද නිසා නෙමෙයි. ටෙක්නික් මොනවා පාවිච්චි කරත් කමක් නැහැ. හැබැයි රිෂෝර හදලා දෙන ග්‍රවුන්ඩ් එකෙන් පිටසෙල්ලම් කරන්න යන්න එපා. ටෙක්නික් පාවිච්චි කරන්නේ හොඳයි. අලුත් ටෙක්නික් පාවිච්චි කරන එක ඉතාලම හොඳයි. හැබැයි මේ රිෂෝර 18 දෙනා හදලා දීපු මේ කොටු 12න් පිට මේ ග්‍රවුන්ඩ් එකෙන් පිට නම් සෙල්ලම් කරන්න ගියොත් සමහර තැන්වලදී මේ වරදින්න තියෙන්නේ දැන් බොක්සින් කියන එක ක්‍රීඩාවෙන් බොක්සින් බලන්න ඇතුළේ. ඒ සම්ප්‍රදාය ඇත්තටම ඉතාලම හොඳ දියුණු සම්ප්‍රදායක්. සහ මන්දනායක මහත්තයා කියන පලාපලේ අතිශයින්ම නිවැරදි. හැබැයි ඒ නිවැරදි වෙන්න නම් දීර්ඝනාඩි වලට වඩා එතුමා තුළ තියෙන ආධ්‍යාත්මික ශක්තිය නිසා. ඒක මොකද එතුමා තුළ තියෙනවා ඉන්ටුයිෂන් එකක්, අන්තර්ඥානය. ඒක මම පැහැදිලිව දන්නවා එතුමා අධිමානසික විද්‍යාව පරීක්ෂණ කරන නිසා පූර්ව භව ගණනාවකින් ගෙනාවු සුවිශාල අන්තර්ඥාන ශක්තිය තියෙන. එතකොට එතුමන්ගේ පලාපලකරණය සම්පූර්ණයෙන් දීර්ඝනාඩි විතර නෙමෙයි අන්තර්ඥාන ශක්තිය. එතකොට මේ අන්තර්ඥාන ශක්තිය නැතුව කවුරු හරි ලග්නයේ කේන්දරය අමතක කරලා දීර්ඝනාඩි විතර පලාපල කියන්නේ මම ඒක කරන්න ගිහින් මම එනගෙන තියෙනවා. ඒක මම එහෙම කියන්නේ. දීර්ඝනාඩි සිද්ධාන්ත ගන්න එක ඉතාම හොඳයි. බොහෝ කාරණා කියන්න පුළුවන්. හැබැයි මේ ලග්න කේන්ද්‍රයෙන් පිට නොවී කියනවා නම් වඩාත් හොඳින් කියන්න පුළුවන්. මොකද උදාහරණයකට ලෙඩ රෝග සහ මරණය වෙන කාරණා සම්බන්ධයෙන් දීර්ඝනාඩියේදී කියන්න බෑ. එතුමම අපේ මන්ත්‍රාලය මහත්තයා වෙනම ජෝතිෂ පරීක්ෂණ නාඩි සිද්ධාන්ත පොතේ වෙනම ලියලා දෙනවා මෙතෙක් කවුරුවත් නොලියපු සත්‍ය සිද්ධාන්තයක් යුරේනස් 8 වෙනි ඉඳන් හදිසි මරණ කියනවා කියන්නේ. හැබැයි දීර්ඝනාඩි නෙමෙයි නමුත් ඒ සිද්ධාන්තය ඇත්ත. ඒ සිද්ධාන්තය ගන්න නම් අපේ පාරම්පරික අර ග්‍රවුන්ඩ් එකම එන්න වෙනවා. ඊළඟ එතුමාගේ අලුත්ම පොතෙත් වෙනම තියෙනවා 4 වෙනි නිසා 10 වෙනි රාහුගේ සම්බන්ධ වෙන කර්ම බලය ගැන. ඒකත් දීර්ඝනාඩි නෙමෙයි. එතනදී එතුමත් දීර්ඝනාඩි පාවිච්චි කරන එතුමත් ඇත්තම මේ ජෝතිෂය කරන්නේ මේ ඍෂිවරුන්ගේ සිද්ධාන්ත වල පිට නොගිහි. ඒ නිසා ඔබ මේ අලුත් ටෙක්නික් පාවිච්චි කරන්න. මොකද මම ක්‍රිෂ්ණමූර්ති වගේ සිද්ධාන්ත පිළිබඳ ලොකු උනන්දුවක් තියෙන කෙනෙක්. හැබැයි සිද්ධාන්ත මේ පාවිච්චි කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ මොනවා කරත් මේ රිෂිවරු අපිට හදලා දීලා දෙන ග්‍රවුන්ඩ් එකක්. ඒ ග්‍රවුන්ඩ් එකෙන් පිටසෙල්ලම් කරන්න ගියොත් මම කියන්නේ නෑ හරියන්නේ නෑ කියලා. හැබැයි ග්‍රවුන්ඩ් එක ඇතුලේ සෙල්ලම් කරනවා වරදින තියෙන ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මතක තියාගන්න මේක විශේෂයෙන්ම ජ්‍යොතිර් විද්‍යාව තුලදී මේ ඍෂිවරුන්ගේ සිද්ධාන්ත හැකියලා ඍෂි මත අංක 1 ඍෂි මත අංක 2 ආචාර්ය මත අංක 3ට තමයි අත්නෝ මත. එහෙම නැත්නම් අපිට අපේ මත ගන්න පුළුවන්. අපිට තියෙන්න පුළුවන් පරීක්ෂණාත්මක අත්දැකීම්. අපිට තේම තියෙනවා දැන් මගේ මේ පරීක්ෂණාත්මක අත්දැකීම් තියෙනවා. හැබැයි අපි අපේ පරීක්ෂණාත්මක අත්දැකීම් ගත යුත්තේ ඍෂි මත වලට ආචාර්ය මත වලට ද්විතීකව. පරාශරාදී මහ ඍෂිවරුන්ගේ මත, වරාමීරාචාර්ය, ජීවනාථාචාර්යන් වගේ ආචාර්යුන්ගේ ආචාර්ය මත සහ ඊළඟට විශේෂයෙන්ම මේ දෙකම අරගෙන ඊළඟට ගන්න පුළුවන් ඕන අත්නෝ මත. ඒ කියන්නේ තමන්ගේ මත. හැබැයි මූලික වෙන්න ඕනේ ඍෂි මත සහ ආචාර්ය. හැබැයි සමහර යම් සිද්ධාන්තයක් අපිට බැලුවම පේන සිද්ධාන්ත සමහර නෑ. ඔය දසුනේ කියන්න පුළුවන්. දැන් මේක ලග්නේ ඉන්න ඕනේ මිතුන. හරිද? ලග්නේ අවශ්‍ය මිතුනේ ඉන්න ඕනේ. මිතුන. ඔව් හරි. දැන් මේකේ දැන් මට ඔබ කියන්නේ ලග්නේ මිතුන නම් ලග්නාධිපති වෙන්න ඕනේ කවුද? දෙකාධිපති වෙන්න ඕනේ කවුද? ඒ දෙවැන්නට වැටෙන්න ඕනේ මොකද්ද රාශිය? ඒ තුනට වැටෙන්න ඕනේ. හතරට වෙන කන්‍යා පහට වෙන තුලා. අපි බලමු සිරිපති භාව කේන්ද්‍ර ක්‍රමය අනුව ඒක එහෙම වැටෙනවද මේ උපන් වෙලාවට. ඊටසේ මම කියන්නේ එක මිතුන අවශ්‍ය කරන්නේ. ඔව්. සිරිපති එකතු දේශී මේ අර භාවශාල වර්ගයේ දෙන නිසා. මේ බලන්න. අපි ඊළඟ සමහර මේ කෙලිම මේ ප්‍රොජෙක්ට් එක එකම ඉස්සරහට මේ පෙන්නනවා නාගතියේදී. මේ බලන්න එක මිතුනේ. ඔව්. ඒකට මම කතා කරනවා මේ ලේකින් අපිට දැන් මේ බලන්න පුළුවන් මේ බලමු අපි මේ භාව වෙනස් වෙන්නේ. ඒ නිසා තමයි අර අංගමෙන්ගේ හඳුරෝ කිව්වේ රාශි භාව දෙක දන්නේ නැත්නම් මේ දෙක එකක් කියලා හිතාගෙන මේක කසරත් මහත්තයාත් කිව්වා හිබල්ප්‍රාන්ත මහත්තයාත් කිව්වා මේ හෙඩික් දසිලා මේ හෙඩිකර මහත්තයා එනක ඉන්න කාලේ මේ භාවයෙන් මේ ලොකෝට දිනුලා තිබුණේ නැහැ. ඉන් පස්සේ ආපු ප්‍රධාන ජ්‍යොතිෂ ඔව් පියලිස් මහත්තයා විශේෂයි අතරම ඔබතුමාට ස්තුති මතක් කරාට. අද මේ භාව මැදේ නේද? බන්දිස්පතේ. ඔව් අපි එකක භාව ශබ්ද කියනවා. ඔව් එකක් පැත්තෙන් එන්නේ. ඔව් ඒතකොට මිතුන. හරි. දෙක. එකෙන් 8ක 29. ඔව් 3.
ඒකට සිංහ 59ට. ඔව්. ඒකට හතරවෙනි භාවයට එන්නේ තුලාවේ අංශක බිඳුව. දැන් බලන්න දැන් මේකේ මිතුරු ලග්නේ හරිනම් හතර අධිපති වෙන්න ඕනේ කවුද? උදේ නමුත් මේකේ හතර අධිපති ඉන්නේ කවුද? ආ? බලන්න ඊළඟට පහ. හතරවෙනි එන්නේ තුලාවේ අංශක. දැන් බලන්න පහ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දන්න විදිහට මිතුරු ලග්න කියන එක සිකුරුට අයිති වෙන්න ඕනේ 5 12. නමුත් බලන්න මේකේ එන්නේ සිකුරුට අයිති වෙලා තියෙන්නේ 4යි 5යි. දැන් බලන්න එතකොට මේ කුජල හේදෙනවා බලන්න දැන් එතකොට සම්පූර්ණ මේක වෙනස් වෙනවනේ මෙන්න මේ නිසා තමයි පරාසර මහරිෂිවරයා පැහැදිලිවම කිව්වේ මේක ඔබට ඕනනම් මේ බුදුගාමී දෙන හදලා බලන්න පුළුවන් මම මේ කියන වෙලාව ලියාවේ පරාසර මහරිෂිවරයා පැහැදිලිවම කිව්වේ භාව සංදි සාධනය කරන්න ආරම්භ සංදි ගන්න මධ්‍යස්ථ කුඩය ගන්න විරාම සංදි ගන්න කියලා ගෘහත් පරාශරය මේක අපි කියන එකක් නෙමෙයි ගෘහත් පරාශරයේ 45 46 ශ්ලෝක වල කෙලින්ම කියලා තියෙනවා අර කෝසල මෙතනිය ගත්ත මහත්පාව හරියට හරි ඍෂිමතේ සැඟවුවේ ඒ නොදන්න නිසා එක්ක නොදන්න නිසා එක්ක ගණන් හදන්න බැරි කම නිසා ඔය දෙකේ එක දැන් ගණන් හදන්න බැරි කම ප්‍රශ්නයක් වෙන්න බෑ නේද සොෆ්ට්වෙයාර් එක තියෙනවනේ අඩුවානේ දැන් මේ එතකොට මේ භාවකේන්ද්‍ර මේ අනුගමනයේ එතකොට මේක සම්පූර්ණ මේ අටවෙනි අපි අටාධිපතියන් කියලා හිතනගෙන අටාධිපතිය නොවෙන්න පුළුවන් අවසානයේදී. ඒ නිසා තමයි මේ විශේෂයෙන්ම දැන් ඔය මානසාගරේ කියනවා භාව ආරම්භයේ ඉඳන් රහය සහ භාව විරාමයේ ඉඳන් භාව මධ්‍යයේ ඉඳන් රහය පළවෙනිම කියලා මානසාගරේ කෙලින්ම කියලා තියෙනවා. ඒ නිසා මේ භාවකේන්ද්‍රය කියලා මම කියාගෙන වෙනකුත් නෙමෙයි. මේක පැහැදිලිවම ඍෂි භාෂිතයට එකයි භාවකේන්ද්‍ර ක්‍රමයෙන් කියලා කියන්නේ ඍෂිවරුන් විසින් අනුදැන වදාළ. ඒකවල කමක් නැහැ ඍෂිවරුන් විසින් අනුමත කළ පූර්වාචාර්ය විසින් පිළිගත් ක්‍රමයක්. ඒ නිසා ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනේ මේ ඊළඟ එක තමයි ඔය නවාංශික ස්ත්‍රී පුරුෂ භාවය බැලීම. මේක පොරුවක් බව අසුරත් මහත්තයා අදහන වෙලෙම ගුරු මුස්තික පොතේ හැඳින්වීම ලියලා තියෙනවා මේ 1925 දී මදුරාසිය හොස්පිටල් එකේ රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒ හොස්පිටල් එකේ පැයකට ළමයි 160ක් උපදිනවා. කෙලින්ම අසුරත් මහත්තයා කියනවා මේකේ ඔය කියන්නේ මේ වේදේ නෑ විතරක් නෙමෙයි. ඒව පුළුවන් නම් අසුරත් මහත්තයා කියන හොස්පිටල් වල ගහන්න පුළුවන් නේද කියලා හැම විනාඩි 11 චාට් එකක් මෙන් කළා මේ වෙලාවට උදේ පිරිලම විතරයි මේ වෙලාවට උදේ ගෙරළම විතරයි. ඊළඟට හියුබර්ට් ප්ලාන්ට් මහත්තයා 1964 දී හොස්පිටල් එකට ගිහින්ම රිසර්ච් කරනවා නියුන්දන් උපන් වෙලා අරගෙන ඒ වෙලාවල වලින් හතරක්ම අදාළව ජීවිතේ උපද අදාළව කියන්නේ ස්ත්‍රී පුරුෂ නවාංශිකට අදාළව නෙවෙයි ඒ ළමයි ඉපදලා තියෙන්නේ. ඒක මේ ලිංග විනිශ්චය කියලා ඔය විශ්වයේ හා ජීවිතයේ කියන හියුබර්ට් ප්ලාන්ට් මහත්තයාගේ පොතේ පැහැදිලිවම දක්වලා තියෙනවා මේ ස්ත්‍රී පුරුෂ භාවයේ නවාංශයෙන් බලන්න බෑ කියන එක හියුබර්ට් ප්ලාන්ට් මහත්තයා ඔප්පු කරේ මීට අවුරුදු 51කට කලින්. ඒකෝ ඉන්දියාවේ මේක ඔප්පු කරේ මීට අවුරුදු 1925 ඉඳලා අසුරත් මහත්තයා මේ පොතේ දෙන්නේ 1925 ඉඳලා ගත්තොත් මීට අවුරුදු 90කට කලින්. නමුත් තවම ලංකාවේ ජ්‍යොතිර්වේදී මේ ක්‍රමය අනුගමනය කරනවා මම හිතන්නේ සරත්යන මහත්තයා මම අපි වගේ ලොකු අපහසුතාවයක් කරන මේ සමහර කේන්ද්‍රවල තියෙන වැරදිත් එක්ක. ඉතින් දැන් ලස්සන වැඩි. ඒතකොට වරාමීරට වැරදිලා තියෙන්නේ. වරාමීරට වැරදිලා නැහැ. මොකද මේ පූර්වාචාර්යවරු මේ ඕන්ට මේ නූතනින් නොගැලපෙන සමාජ සිද්ධාන්ත තියෙන පුළුවන් උදාහරණයක් හැටියට උත්තර කාලාමූර්ති තියෙනවා. දැන් ඒ අපිට ප්‍රැක්ටිකලි බොරු නෙමෙයි මේවා. ප්‍රැක්ටිකලි නූතනයට ගැලපෙන්නේ නැහැ කියලා බැලුවම පේන සිද්ධාන්ත තියෙනවා. ඒව පැහැදිලිවම කෙලින්ම අයින් කරගන්න පුළුවන් සිද්ධාන්ත. ඒව අයින් කරන්න කමක් නැහැ. හැබැයි අපේ හිතුමතේට එහෙම අපිට හරියට තහවුරු කරගන්න බැරි සිද්ධාන්ත ඍෂිවරුන්ගේ හෝ ආචාර්යවරුන්ගේ අභිභවනය නොකර ඉන්න එක අපේ ආරක්ෂාවටත් හොඳයි. ජ්‍යොතිෂ්‍ය ආරක්ෂාවටත් හොඳයි. එහෙම සිද්ධාන්තයක් තියෙනවා මේ බෘහත් ජාතකයේ තියෙනවා ඒක ලඝු ජාතකයේ තියෙනවා ආදානාත්‍යය. ඒ කියන්නේ දෙන්නේ කායිකව එක් වෙන වෙලාවේ සංවාසයේ වෙන වෙලාවේ තියෙන ලක්ෂණය ආදාන ලක්ෂණය. ආදාන ලක්ෂණය කියනවාද ජ්‍යොතිර්වේදීන් දන්නේ හෝ හොයන්නේවත් නැහැ. මේක තියෙනවා ආදාන කාලයේ හෝ ප්‍රශ්න කරමින් ජ්‍යොතිර්විද්‍යාවෙන් අපි දිගටම කැප වෙනවා. මම අනාගතයේ ජ්‍යොතිෂය යම් දවසක වෘත්තීය වශයෙන් මම නොදුරේ ජ්‍යොතිෂය අධ්‍යයනය මගේ අධ්‍යාත්මික ගමන තුළ ජ්‍යොතිෂය වෙනුවෙන් මගේ ජීවිත කාලය පුරා පෙනී ඉන්නවා. ජ්‍යොතිෂය වෙනුවෙන් මම මේ මගේ සම්ම ධර්ම සහ ජ්‍යොතිර්විද්‍ය විරෝධීන්ට පහර දිය හැකි සහ පිළිතුරු දිය හැකි හැම අවස්ථාවකම පිළිතුරුනවා. ඒ වගේම මේ සරජන මහත්තයා අර ළමයි දෙන්නගේ කතාවේ හැංගිච්ච කතාවක් තියෙනවා. අර එකම වෙලාවෙදී ළමයි දෙන්නගේ ඒ කතාව මම මේ බ්‍රහස්පතින්දල හෙලි කරනවා. තිලක්ෂේනසිංහ මහත්තයා මේ කතාවෙන්ම ජ්‍යොතිෂය ඇත්ත බව මේ බ්‍රහස්පතින්දල මම ඔප්පු කරලා පෙන්නන්න ලෑස්ති. අපි ඒක ඉස්සරහ කතා කරමු. ඔබ හැම දිනකටම ජය වේවා. ජ්‍යොතිෂය ඉගෙන ගන්න. ජ්‍යොතිෂය ඍෂිමත සහ ආචාර්ය මත මුල් කරගෙන තමන්ගේ අත්දැකීම් ලැබමින් ඍෂිමත ආචාර්ය මත අත්නෝමත කියන මේ මත තුනම අනුව අත්නෝමතික නොවි
මේ කුළුණු තුන මත ඔබේ ජ්‍යොතිෂ ධර්ම නැවති නිවස ගොඩනගා ගැනීම ජ්‍යොතිර්විද්‍යාව තුළින් ඔබට විශිෂ්ටත්වයකට පත් වෙන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා. සියලු ජ්‍යොතිර්වේදීන් පරාජය කරන්න ජ්‍යොතිෂය වෙනුවෙන් සඳහන් සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා. ජ්‍යොතිර්විද්‍යාව ලෝක දායාද කළ අටලොස් මහා ඍෂිවරුන්ට වරාමීරාචාර්යගේ සිට ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා දක්වා සියලු ಭಾರತೀಯ ආචාර්යවරුන්ට ඒ වගේම මේ SW කස්ටර් මහතා දක්වා අපේ හිරුණා මහතා ඇතුළු සියලු දේශීය ආචාර්යවරුන්ට මාගේ නමස්කාරය ප්‍රණාමය වේවා කියන ගෞරව කිරීමෙන් යුතුව මමගේ කතාව අවසන් කරන විලාසක සමා වෙන්න. අපි ජ්‍යොතිෂය වෙනුවෙන් සඳහන් කරමු. ජ්‍යොතිෂයට පිටින් පහර දෙන අයටත් ජ්‍යොතිෂය ඇතුළේ ඉඳලා ජ්‍යොතිෂයට පහර දෙන අයටත් දෙගොල්ලන්ට අපි සඳහන් කරමු. ඒ සරණ අපි අනිවාර්යයෙන්ම ජය ගන්න කියන ප්‍රකාශය කරමු. කතාව අවසන් කරලා ඔබ සෑම දිනාටම ස්තේරව සර්ණයි අසල්සේ සෑම දිනාටම ස්තුතියි.